ඔන්න හැමෝම ඇහුවනේ යුරෝපයට එන්නේ කොහොමද කියලා. ඔන්න යුරෝපයට එන්න කලින් කොහොමද මම යුරෝපයට ආවේ කියන්නේ තමයි මම මේ ඔක්කොම මේ ඩොකියුමන්ට්ස් දිග අරගෙන ඇඳ උඩ එකින් එකට ඔයාලට මේ හැම දෙයක්ම කියලා දෙන්න යන්නේ කොහොමද මේ රටට ඇප්ලයි කරන්නේ. කොහොමද අපි ඩොකියුමන්ට්ස් ටික හදාගන්නේ මුලින්ම. තේරුණානේ? අපි ඩොකියුමන්ට්ස් ටික හදාගන්න ඉතින් මොනව කරන්නත් කලින් ඉතින් මේකට තමයි මේ සූදානම් වෙන්නේ. ඉතින් මුලින්ම මම ආපු විදිය මම හදාගත්ත ඩොකියුමන්ට්ස් ටික මම කොහොමද ඇප්ලයි කරේ A to Z මම කියලා දෙනවා. තේරුණානේ? කොහොමද විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කෝස් එක කරලා ඒ සර්ටිෆිකේට් එක ගන්නෙ? රට ගියපු නැති කෙනෙක් නම්. එතකොට කොහොමද කෙයාගිව සර්ටිෆිකේට් ටික අපි ඒව හදාගන්නේ? තේරුණානේ? ඊට පස්සේ කොහොමද අපි යුරෝ පාස් එක හදාගන්නේ කොහොමද? තේරුණානේ? ඉන්ටර්විව් පේස් කරන්නේ කොහොමද? VFS එකට ගිහින් අපි මොනවද කරන්නේ? මේ හැමදේම A to Z මම කියලා දෙනවා. කොහොමද මේ රටට එන්නේ ඇවිල්ලා ජොබ් එකක් කරන්නේ කොහොමද? මගේ අත්දැකීම මම මුලින්ම ඔයාලට මේ කියන්න යන්නේ මේ කොහොමද හදාගත්තේ කියලා. ඉතින් මම මේ වීඩියෝ සීරීස් එක කරනවා. තේරුණානේ? වීඩියෝ ටික කරනවා. මම මගේ channel දෙකටම දානවා YouTube channel දෙකටම සංජුසිය YouTube channel එක one day trip Europe YouTube channel එක. ඉතින් මිස් කරගන්න නැතුව බලන්න ගිහිල්ලා. තේරුණානේ? මිස් කරගන්න නැතුව බලන්න හැම දෙයක්ම දාලා ඇති. ඔයාලට කිසිම අඩුපාඩුවක් කරදරයක් නැතුව එන්න පුළුවන් විදිය මම මේ කියන්නේ. තේරුණානේ? ඉතින් ගොඩක් ප්‍රශ්න දාලා තියෙනවා. ඒ ප්‍රශ්න ඔක්කොටම අර 1000 ගණක් දාලා තිබුණ කමෙන්ට් මම හැම කමෙන්ට් එකක්ම කියවලා තියෙන්නේ. හැම දෙයකටම පිළිතුරු ඔයාලට ලැබෙයි ඒකෙන්. ඔයාලා දාපු කමෙන්ට් අතරින් මම මේ පොදුවේ දාලා තියෙන ටිකක් ආවා. ඒ කියන්නේ හැමෝටම තියෙන ප්‍රශ්න ටික. ඉතින් මෙහෙම දාලා තිබුණා යුරෝපයේ කොහෙද? ඒ කියන්නේ මම ඉන්නේ යුරෝපයේ කොහෙද? අර කලින් වීඩියෝ එකට දාලා තිබුණේ. සැලරි කීයද? ඒ කියන්නේ පඩි කීයක් ගෙවනවද? වයස බලපානවද? කියලා අහලා තියෙනවා. ඊට පස්සේ අහලා තියෙනවා ක්ලීනින් ජොබ් නැද්ද? ඊට පස්සේ තියෙනවා හොටෙල් වැඩ තියෙනවද? කෙයාගිව වේකන්සි නැද්ද? ඊට පස්සේ ඇප්ලයි කරන විදිය කියන්න පුළුවන්ද? සම්පූර්ණ වියදම කීයක් යනවද? ඉතින් මං හිතුවා මේ ප්‍රශ්න ටික කතා කරොත් මේකට වීඩියෝ එකක් හදලා දැම්මොත් ගොඩක් අයටගේ ප්‍රශ්න ටික අඩු වෙයි කියලා ඔය අහලා තියෙන කමෙන්ට් වල. මොකද 1200 ගණන් දාලා තියෙනවනේ ඒකේ. ගිහින් බලන්න. ඉතින් මට හිතුණා මේ සම්බන්ධ වීඩියෝ එකක් කරන්න. මීට අමතරව තව මොනවා හරි දෙයක් මේකට ඇතුල් වෙන්න ඕන නම් මම මේ වීඩියෝ එක කරන්න කලින් තේරුණානේ කරන්න කලින් මට ටග් ගාලා මේකට කමෙන්ට් එකක් දාන්න. මේ ටික ප්‍රමාණවත්ද මීට වැඩි තව එකතු වෙන්න ඕනද? මම ඒක ටිකත් අල්ලලා වීඩියෝ එක සම්පූර්ණ කරලා අනිවාර්යෙන්ම YouTube එකට දානවා. ඉතින් මගේ YouTube එකේ link එක ඉදලා තිබුණා කීප දෙනෙක්. ඉතින් link එක මේ TikTok එකේ bio එකේ තියෙනවා one day trip Europe කියන එක. එහෙම නැත්නම් සංජු 100 කියලා type කරලා ගහන්න කෙලින්ම මගේ YouTube එකේ එනවා. ඒකටත් අනිවාර්යෙන් දානවා. මේ දෙකටම channel දෙකටම දානවා. සම්පූර්ණ වීඩියෝ ටික මිස් කරගන්න නැතුව මම නැවතත් කියන්නේ බලන්න. තේරුණානේ? එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බෙමු. මට කමෙන්ට් එකක් දාන්න මීට අමතරව තවත් එකතු වෙන දේවල් තියෙනවා නම්.